සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. අද අපි කතා කරන්නේ බොයිලර් කුකුල් පාලනයේදී ගොවියෙකුට මුහුණ දෙන්න වෙන භයානකම සහ නොපෙනෙන සතුරා ගැන. ඒ තමයි ඇමෝනියා වායුව ගැන. මේ ගැන මම කලින් වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේ තමයි ඒකේ දෙවැනි කොටස. ඉතින් කලින් වීඩියෝ එකේ කතා කළා ඇමෝනියා වායුව කියන්නේ මොකක්ද කියන එක. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් මම ආයෙ පැහැදිලි කරන්නම් ඇමෝනියා වායුව හැදෙන්නේ කොහොමද කියන එක. යාළුවනේ ඇමෝනියා වායුව කියන්නේ තනිකරම ගෑස් එකක් වගේ එකක්. ඉතින් ඇමෝනියා කියන්නේ නිකම්ම හැදෙන ගෑස් එකක් නෙවෙයි. ඒක කුකුල් කූඩුවේ ඇතුලේ සිද්ධ වෙන පුදුමාකාර රසායනික යුද්ධයක ප්‍රතිඵලයක්. අපි දැන් මයික්‍රොස්කෝප් එකකින් බලනවා වගේ මේ ක්‍රියාවලිය ඇතුළටම ගිහින් බලමු කොහොමද මේ ඇමෝනියා වායුව හැදෙන්නේ කියලා. මුලින්ම මතක තියාගන්න කුකුලා කියන්නේ ප්‍රෝටීන් ගොඩක් කන සතෙක්. ඉතින් මේ ප්‍රෝටීන් ඇඟට උරාගත්තට පස්සේ ඉතිරි වෙන නයිට්‍රජන් අපද්‍රව්‍ය කුකුලා පිට කරන්නේ යූරික් අම්ලයක් විදිහට. ඔයාලා දකිනවා අසූචිවල තියෙන අර සුදු පාට කොටස, ඒ තමයි යූරික් අම්ලය. ඉතින් මේක තමයි ඇමෝනියා වායුවේ අම්මා. ඉතින් දැන් මේ යූරික් අම්ලය ලිටර් එක මතට වැටුණු ගමන් එතන ඉන්න බිලියන ගාණක් බැක්ටීරියා මේකට ඇලුම් කරනවා. ඉතින් මේ බැක්ටීරියා කරන්නේ මෙන්න මේ යූරික් අම්ලය කෑමට ගන්න එක. හැබැයි මේ බැක්ටීරියා වලට කෙලින්ම යූරික් අම්ලය කන්න බෑ. ඒ නිසා උන් එක විශේෂ ආයුධයක් නිපදවනවා. ඒකට කියන්නේ යුරේස් එන්සයිමය කියලා. ඉතින් මේ යුරේස් එන්සයිමය මෙන්න මේ යූරික් අම්ලයත් එක්ක සටන් කරනවා. ඉතින් එතනට ලිටර් එකේ තියෙන තෙතමනය සහ රස්නය එකතු වුණ ගමන් විශාල රසායනික බිඳවැටීමක් වෙනවා. ඉතින් මෙන්න මේ යූරික් අම්ලය, ජලය, ඔක්සිජන්, ඒ වගේම යුරේස්, කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ ක්‍රියාවලියෙන් පස්සේ නිදහස් වෙන ඇමෝනියා කියන වායුව සැර ගඳක් එක්ක කුකුල් කූඩුව පුරා පැතිරෙන්න ගන්නවා. ඉතින් මේ රසායනික ප්‍රතික්‍රියාව වේගවත් කරන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. ඒවා තමයි ගොවියෙක් විදිහට ඔයාලා පාලනය කරන්න ඕන දේවල්. මොනවද මේ ප්‍රධාන සාධක තුන? මේ ප්‍රධාන සාධක තුන තමයි තෙතමනය, උෂ්ණත්වය සහ pH අගය. ඉතින් මෙන්න මේ සාධක තුන පාලනය කරගත්තොත් ඔයාලට ඔයාලගේ ගොවිපලේ ඇමෝනියා වායුව පාලනය කරගැනීමේ හැකියාව පවතිනවා. පළවෙනි කාරණාව තමයි තෙතමනය. ඉතින් ඔයාලගේ ලිටර් එකේ තෙතමනය වැඩි වුණොත් ඉතින් මේ ප්‍රතික්‍රියාව රොකට් එකක් වගේ වේගවත් වෙනවා. අන්න ඒ නිසා ඔයාලා ඔයාලගේ ලිටර් එක තෙමා ගන්න එපා. දෙවැනි කාරණාව තමයි උෂ්ණත්වය. රස්නය වැඩි වෙන්න බැක්ටීරියා වේගයෙන් වැඩ කරනවා. ඒ නිසා ඇමෝනියා වායුව පිටවීමත් වැඩි වෙනවා. ඒ නිසා උෂ්ණත්වයත් අඩුවෙන් තියාගන්න එක තමයි හොඳ. තුන්වෙනි කාරණාව තමයි pH අගය. ලිටර් එකේ pH අගය 7ට වඩා වැඩි වුණොත් ඇමෝනියා වායුව වාතයට මුදා හැරීම ඉතාමත් පහසු වෙනවා. ඒ නිසා ඔයාලා කරන්න ඕනේ pH අගය 7ට වැඩිය අඩු මට්ටමකට තියාගන්න එක. ඉතින් යාළුවනේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඇමෝනියා කියන්නේ අහසින් පාත් වෙන දෙයක් නෙවෙයි කියලා. ඔයාලා ලිටර් එක තෙත් වෙන්න ඉඩ දෙනවා කියන්නේ ඔයාලම බැක්ටීරියා වලට ඇමෝනියා ෆැක්ටරියක් දාගන්න උදව් කරනවා කියන එකයි. දැන් ඔයාලට තේරෙනව නේද ඇමෝනියා වල බරපතලකම? හරි, අපි දැන් වීඩියෝ එකේ ඊළඟ වැදගත් කොටසට යමු. ඇමෝනියා වායුව සතාගේ සිරුර ඇතුළට ගිහින් මොනවද කරන්නේ කියලා අපි බලමු. මෙහෙමයි. කුකුලගේ ශ්වසන මාර්ගයේ ඇතුළත බිත්තියේ ඉතාම කුඩා කෙඳි වැනි කොටස් තියෙනවා. ඉතින් මේවට කියන්නේ සීලියා කියලා. ඉතින් මේ වගේ ආරක්ෂාව තමයි වාතයත් එක්ක එන දූවිලි සහ බැක්ටීරියා පෙනහළු වලට යන්න නොදී අතු ගාලා එළියට දාන එක.
හැබැයි මේ ඇමෝනියා මට්ටම ඉහළ ගියපු ගමන් මේ වායුව අර සීලයක් කියන කෙඳි ටික අංශභාගය හැදුනා වගේ අඩපණ කරලා දානවා. එතකොට කුකුලගේ පෙනහළු වලට යන දොරවල් හැමෝටම විවෘත වෙන්න ගන්නවා. දැන් අර ආරක්ෂක පද්ධතිය, ඒ කියන්නේ සීලිය වැඩ කරන්නේ නැති නිසා කූඩුවේ තියෙන දූවිලි, වාතයේ ඉන්න ඊකොලයි වැනි භයානක බැක්ටීරියා කෙලින්ම සතාගේ පෙනහළු හෝ වායු කෝෂවලට ඇතුළු වෙනවා. මෙන්න මේක තමයි CRD රෝගය හැදෙන්න මූලිකම හේතුව. ගොඩක් අය බෙහෙත් විද විද ඉන්නවා. ඒත් ඇමෝනියා පාලනය කරන්නේ නැතුව CRD හොඳ කරන්න බෑ. ඒ වගේම ඔයාලා දැකලා ඇති සමහර සත්තු ඇස් වහගෙන ඇස් ඉදිමිලා ඉන්නවා. ඇමෝනියා කියන්නේ ජලයේ දිය වෙන වායුවක්. සතාගේ ඇහි තියෙන තෙතමනයත් එක්ක ඇමෝනියා එකතු වුණාම ඒක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සැර රසායනය හදනවා. ඉතින් මේකෙන් ඇහි බබා තුවාල වෙනවා. සතාට කෑම බීම පේන්නේ නැති වෙනවා. එතකොට සතා බර අඩු වෙලා මැරිලා යනවා. හරි, අපි දැන් කතා කරමු මෙන්න මේ ඇමෝනියා නිසා සතාගේ වර්ධනයට බලපෑම් වෙන්නේ කොහොමද කියලා. හරි, දැන් සතා පීඩාවෙන් ඉන්නකොට එයාලගේ මුළු ශක්තියම වැය කරන්නේ හුස්ම ගන්න සහ ලෙඩවලට ඔරොත්තු දෙන්න විතරයි. මෙයාලා මස් හදාගන්න නෙවෙයි බලන්නේ. මෙන්න මේ ශරීරය දැන් ඔරොත්තු දෙන්නේ ලෙඩ ටික හොඳ කරගන්න. ඒ නිසා මේ සත්තුන්ගේ මස් හැදෙන්නේ නැහැ. එතකොට අපේ FCR එක අඩු වෙනවා. ඉතින් සරලවම කිව්වොත් ඔයාලා දහස් ගණන් වටින කෑම ඇමෝනියා වායු නිසා අපතේ යවනවා වෙන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලට පැහැදිලි නේද? කුකුල් කූඩුවක ඇමෝනියා ගඳ එනවා කියන්නේ ඔයාලගේ ලාභය වාතයට මුදා හරිනවා කියන එකයි. අපි දැන් කතා කරමු වැදගත්ම දේ ගැන. කොහොමද මේ ඇමෝනියා කියන සතුරාගෙන් අපේ කුකුලන්ව බේරගන්නේ? මේ සඳහා ඔයාලට ක්‍රම 4ක් මම කියලා දෙනවා. අපි යමු පළවෙනි කාරණාව. පළවෙනි එක තමයි ලිටර් එක නිවැරදිව නඩත්තු කරන්නේ කොහොමද කියන එක. ලිටර් එක නිවැරදිව නඩත්තු කරන්නේ දිනකට අවම වශයෙන් දෙපාරක්වත් රේඛ කරන්න ඕනේ. ඉතින් මම රේඛ කරන එක ගැන කලින් වීඩියෝ එකේදී ඔයාලට සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ආයේ කියලා දෙන්නම්. රේඛ කරනකොට වතුර භාජනය යට වතුර හැලිලා තියෙනවා නම් ඒ යට තියෙන 10 ටික හෝ ලීකුඩු ටික අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. ඒ වෙනුවට තවත් 10 හෝ ලීකුඩු එකතු කරන්න. ඒ වගේම වතුර භාජන තියන්න ඕනේ උස මට්ටම ගැනත් මම ඒ වීඩියෝ එකේදී කතා කළා. ඔයාලට ඒ වීඩියෝ එක බලන්න ඕන නම් මම පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ වීඩියෝ එකේ ලින්ක් එක. අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. මම ඒකෙදි පැහැදිලි කරා සමහර අය මෙන්න මේ ව්‍යාපාරය පාර්ට් ටයිම් කරනවා, ඒ වගේම තමයි ෆුල් ටයිම් කරනවා. ඉතින් පාර්ට් ටයිම් කරන කෙනෙක්ට උදේ වරුව රේඛ කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට එයා රාත්‍රී කාලයේද මෙන්න මේ රේඛ කිරීම කරන්න ඕනේ. ඇත්තටම නැහැ. කවදාවත් රාත්‍රී කාලයේ රේඛ කරන්න නම් එපා. ඇත්තටම අපි රේඛ කරන්න ඕනේ වෙලාව කීයට විතරද? ඇත්තටම හොඳම වෙලාව උදෑසන 10ත් දවල් 2ත් අතර වෙලාව. ඒ වෙලාවේ හොඳින් හිරු රශ්මිය වැටෙන නිසා හොඳට මේ ලිටර් එක වේලෙනවා. ඒ වගේම වැදගත් දෙයක් යාළුවනේ, අපි රේඛ කරනකොට හොඳට වාතාශ්‍රය ලැබෙන විදිහට තමයි රේඛ කරගන්න ඕනේ. හිතන්නකෝ දැන් දවස් 4න් රේඛ කරනවා කියලා. එතකොට කූඩුව වහගෙන කවදාවත් රේඛ කරන්න එපා. අනිවාර්යෙන් රේඛ කරනකොට කූඩුවේ තිර රෙදි ඔක්කොම ඇරලා තමයි රේඛ කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හරි, අපි දැන් ක්‍රම 4න් පළවෙනි ක්‍රමය කතා කළා. දැන් අපි කතා කරමු දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි වාතාශ්‍රය පාලනය. ගොඩක් ගොවියෝ කරන්නේ රැට සීතලයි කියලා කූඩුවේ තිර රෙදි තද කරලා වහන එක. ඒක හරිම වැරදි.
හැම තිස්සෙම කූඩුවේ තිර රෙදි උඩ ඉඳන් පල්ලෙහාට පහත් කරන්න. එවිට රත් වෙච්ච ඇමෝනියා වායුව ඉහළින් එළියට යනවා. ඒ වගේම තමයි යාළුවනේ කූඩුවේ ඇතුලේ තියෙන වාතය එක තැන රැඳෙන්න දෙන්න එපා. පොඩි ෆෑන් එකක් භාවිතා කරලා වාතය නිතරම අලුත් කරන්න බලන්න. හරි, අපි දැන් යමු තුන්වෙනි කාරණාවට. තුන්වෙනි කාරණාව තමයි ජලය කාන්ද වීම වැළැක්වීම. අපේ ලිටර් එක තෙත් වෙන්න ප්‍රධානම හේතුව තමයි වතුර භාජන වලින් වතුර හැලෙන නිසා. වතුර භාජනය හරි නිපල් එක හරි තියෙන්න ඕනේ කුකුලගේ පිට මට්ටමට සමානව. හතරවෙනි ක්‍රමය තමයි රසායනික සහ ස්වභාවික විසඳුම්. ඉතින් මේ මගේ වීඩියෝ එක බලන ඔයාලට ඉතාමත් සාර්ථක රහසක් කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඇමෝනියා වායුව පිටවීම නතර කරන්න ලිටර් එකට එකතු කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔයාලා මේ දේවල් දැනගෙන හිටියේ නෑ නේද? පළවෙනි එක තමයි ඇලුමිනියම් සල්ෆේට්. ලිටර් එකට ඇලුමිනියම් සල්ෆේට් එකතු කරාම ඒකේ pH එක අඩු වෙනවා. එතකොට බැක්ටීරියා වලට ඇමෝනියා හදන්න බෑ. තව දෙයක්. දෙහි සහ විනාකිරි. ලිටර් එකට සුළු වශයෙන් විනාකිරි හෝ දෙහි ස්වල්පයක් දැම්මහම ඇමෝනියා වායුව උදාසීන කිරීමේ හැකියාවක් ඒ තුල තියෙනවා. අවසාන වශයෙන් ඔයාලා දෙන ආහාර ගැනත් හිතන්න. ආහාරවල තියෙන ප්‍රෝටීන් අවශ්‍යතාවයට වඩා වැඩියෙන් තිබුණොත් එන්න ඒ අතිරික්ත ප්‍රෝටීන් නයිට්‍රජන් විදියට එළියට යනවා. ඒ නිසා નિયમિત කාලයට નિયમિત ආහාර පමණක් ලබා දෙන්න. මතක තියාගන්න ඇමෝනියා නැති කූඩුවක් කියන්නේ නිරෝගී සත්තු රැළක්. නිරෝගී සත්තු කියන්නේ ඔයාලගේ සාක්කුවට ලැබෙන ශුද්ධ ලාභය. ඉතින් මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් ගොවීන්ට දෙන විශේෂ උපදෙස් 5ක් මං ඔයාලට කියලා දෙන්නද. පළවෙනි එක තමයි ධනහිස් පරීක්ෂාව. සතුන් සිටින මට්ටමේ ඇමෝනියා තියෙනවද කියලා බලන්න හොඳම විදිහ තමයි ඔයාලගේ ධනිස් මට්ටමට පහත් වෙලා හුස්ම අරගෙන බලන්න ඕනේ. ඉතින් ඔයාලට එහෙම හුස්ම අරගෙන බැලුවාම පහසුවෙන් දැනෙනවා නම් ඇමෝනියා ගඳ සත්තු ඉන්නේ ලොකු අනතුරක. ඒ නිසා හැමදාම උදේට සත්තුන්ගේ මට්ටමට පහත් වෙලා ඇමෝනියා පරීක්ෂා කරන්න බලන්න. දෙවැනි උපදෙස තමයි ඇඟිලි පරීක්ෂාව. ලිටර් එකෙන් ටිකක් අරගෙන මිරිකලා බලන්න. ඒක අතට අරගෙන මිරිකුවාම ගුලියක් වෙලා කැඩෙන්නේ නැතුව තියෙනවා නම් ඒකේ තෙතමනය වැඩි. ඒ වගේම තමයි ඒ වගේ ගුලියක් අතට ගත්තාම ඒක කුඩු වෙලා හැලෙනවා නම් ඒකේ තෙතමනය අඩුයි. ඉතින් මේ තෙතමනය පාලනය කිරීම තමයි ඇමෝනියා පාලනයේ පළමු පියවර. ඒක මං ඔයාලට කලින් කියලා දුන්නනේ. ඔන්න යාළුවනේ තුන්වෙනි උපදෙස තමයි වාතයේ ගලා යාම තහවුරු කරන්න. ඒ කියන්නේ කූඩුව ඇතුලේ එක තැනක්වත් හුලං වදින්නේ නැති කොන් තියන්න දෙන්න එපා. එවැනි තැන්වල ඇමෝනියා වායුව පිරී තියෙනවා. හැම වෙලාවෙම අපි හරස් වාතාශ්‍රය ලැබෙන විදිහට තමයි අපේ තිර රෙදි සකස ගන්න ඕනේ. හරි, අපි යමු හතරවෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි සත්ව ඝනත්වය පාලනය. ඒ කියන්නේ යාළුවනේ කූඩුවක નિયમિત ඉඩ ප්‍රමාණයට වැඩිය වැඩිපුර සත්තු දාන්න යන්න එපා. සත්තු වැඩි වෙනකොට එයාලගේ අසූචි සහ තෙතමනය වැඩි වෙනවා. එතකොට ඉතින් මොනවා කරත් ඇමෝනියා පාලනය කරගන්න බැරි වෙනවා. එක් සතෙකුට අවම වශයෙන් වර්ග අඩියක් හෝ වර්ග අඩි 1.2ක්වත් ඉඩ වෙන් කරන්න ඕනේ. ඔන්න ඉතින් අවසාන උපදෙස. වාර්තා තබා ගැනීම. ඇමෝනියා පාලනය කරන කාල සීමාවන් සහ සත්තුන්ගේ බර වැඩිවීම සටහන් කරගන්න ඕනේ. එතකොට ඔයාලටම වැටහෙනවා ඇමෝනියා පාලනය කිරීම නිසා ඔයාලගේ ලාභය කොතරම් දුරට වැඩි වී තියෙනවද කියලා.
ඉතින් යාළුවනේ මෙන්න මේ කරුණ ටික පිළිපැද්දොත් ඔයාලට පුළුවන් නිරෝගී බර වැඩි කුකුල් රැලක් හදාගන්න. වැඩි ලාභයක් ලබා ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා යමක් ඉගෙන ගත්තා නම් තවත් ගොවියෙකුට බලන්න මේක ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි යාළුවනේ මේ වීඩියෝ එකේ ඔයාලට තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් පල්ලෙහා තියෙන comment section එකේ comment එකක් දාන්න. මම ඔයාලට ඒ වෙනුවට reply comment එක අනිවාර්යෙන් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ළඟදිම ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.